තියෙන බලකොටුව බලන්න. නමුත් මෙතන බලකොටුවට අමතරව මේක දැන් අපි හොටෙල් එකක් විදිහට තමයි නායක හමුදාවේ සුදු සාධන සඳහා හොටෙල් එකක් විදිහට පාවිච්චි කරන පරිපාලන සම්පූර්ණම නායක හමුදාවෙන් කරන්නේ. 1505 වර්ෂයේදී කවුරුත් දන්නා පෘතුගීසි ලංකාවට ආවේ 1505. එයාලා ඇවිල්ලා වෙරළ බඩ තමයි සියලුම දේවල් අල්ලගත්තා. ඒ වගේම මෙතනට 1505 ආවා. ඇවිල්ලා බැලුවා. නමුත් කිසිම දෙයක් නිර්මාණය කරන්නේ නැහැ. ඇවිල්ලා බලනකොට මෙතන තිබ්බා තියෙනවා ඉරිගල් හා කොරල් පාර. ඉරිගල්ගේ කොරල් පාරයි තමයි මෙතන ගොඩාක්ම තිබුණා. පසු එයාලා යනවා. නමුත් නැවත 1618 ඇවිල්ලා බලනවා. එයාට හිතනවා මෙතන මොකද ඒ දවස්වල එයාලා ආපු ගමන් පන්තියෙන් පුදුන්නේ. 1618 එනකොට එයාලා වෙළඳ කටයුතු තමයි ගොඩක් කරේ. අපේ රටට ආපු සියලුම දෙනා වෙළඳ තමයි ආවේ. මෙතන තමයි ඉන්දියාවේ මේ පැත්ත තමයි ඉන්දියන් ඕෂන්. ඉන්දියාව තියෙන මේ. ඉන්දියාවේ පැත්තෙන් එන ඕනම නෞකාවක් ඔක්කොම ඕනම දෙයක් එන්න ඕනේ මෙතනට ඇවිල්ලා මේ ඉන්ට්‍රස් එකේ තමයි යන්න ඕනේ ජෆ්නා. ජෆ්නා පෝට් එකට යනවා නම් ජෆ්නා වලට යන මෙන්න මෙතන තමයි යන්න. ඊට පස්සේ ඇවිල්ලා 1618 මෙතන යාලට අවශ්‍ය නිසා මෙතන නිර්මාණය කරන බලකොටුව ලීවෙ. පුදුගිනි ඉස්සලා මාසි 18 නිර්මාණය කරන ලීවෙන් තමයි බලකොටුව. ඊවලි මේ බලකොටුව නිර්මාණය කරලා එයාලට බලකොටුව නිර්මාණය කරලා වැඩක් නැහැ. එයාලට වතුර නැහැ. ඒ නිසා අර ඉහළ ස්ථාන වල නගින්න යටි බලන්න ඇති. ඒ ඉහළ ස්ථාන නිර්මාණය කරන වතුර ටැංකිය ඊවලින් තමයි මේ වතුර ටැංකිය ඉස්සලම් නිර්මාණය කරන්නේ. මොකද වැසි ජලය පුරවාගෙන පානීය ජලය හා ආහාර පාන කිසිම තමයි ප්‍රධාන අරමුණ. ඒ නිසා මේක නිර්මාණය කරනවා පුදුගීසි. පුදුගීසි නිර්මාණය කළ එහෙම ඉන්නකොට 1658 දී ලන්දේසින් එනවා අපේ රට. ඒ කියන්නේ රිගුලරි යුනිවර්සිටියට ආවේ පුදුගීසි මේවල අපි ගත්තා ලන්දේසි උත්තරය වෙරළ බඩ තැන් වලට ඇවිල්ලා ඉස්සරහින් හැදුවා ජෆ්නා පෝට් එක. ජෆ්නා පෝට් එක හදලා බැලුවා එයාලා මෙතන විශේෂ ගාන වෙනා ගන්න මොනවා කරත් මුහුදු මාර්ගයෙන් එනවනේ. ඒ මුහුදු මාර්ගයෙන් එනවා නම් මේ පැත්තෙන් තමයි මං කියපු ලොකේෂන් එක තියෙන්නේ මේක. ඒ නිසා එයාලා කල්පනා කරනවා මෙතන ඉස්සෙල්ලා ජෆ්නා හදලා ජෆ්නා වල මෙතනට එන්න. මෙතනට ඇවිල්ලා බලන එකපාරම හදන්න බෑ. මොකද පුදුගීසි මෙතන ඉන්නේ. ඒ නිසා එයාලා කල්පනා කරනවා මේ කොහොමද පුදුගීසි පළවාරලා මෙතන බලය ගන්නවා. නමුත් එකපාරම අපේ ඕනම ගෙදරකට උනත් ඕනම තැනකට උනත් එකපාර අපිට කඩාපනින්න බෑ. මොකද ඒක ඇතුලේ තියෙන සිටුේෂන් එක අපි කවුරුත් දන්නේ නැහැ එළියකනේ. ඒ නිසා එයාලා කල්පනා කරනවා එයාලා බලකොටුවේ ඉහළින් තියෙන වතුර ටැංකිය තමයි දකින්නේ. එයාලා බලනවා වතුර නැති කරලා සතා සිව්පාවට හෝ මිනිස්සු කාටවත් වැඩිකල් ජීවත් වෙන්න අමාරුයි වතුර නැති. ඒ නිසා එයාලා ඉස්සෙල්ලාම එයාලා ඇටැක් කරන්නේ අර වතුර ටැංකිය. ඒ වතුර ටැංකිය ඇටැක් කරාන් පස්සේ වතුර නැති කරනවා. එසේ ඒකලා එයාලා මෙතන බලය තහවුරු කරනවා. ඒ වතුර ටැංකියට ඇටැක් කරන රූපයක් තමයි මම මේ කියන කතාව. මෑත කාලේන චිත්‍ර ශිල්පියෙකුට කියලා හරි ඔයාලා එන ඉන්ට්‍රස් එකෙන් තියෙන චිත්‍රය. ඒක තමයි මම කියන කතාව. එයා ඇසින් විකුසේ ඇඳලා තියෙන පාරණ චිත්‍රයනේ වර්තමාන චිත්‍රයක්. කෙසේ නමුත් 1658 දී මෙතන බලය ලන්දේසින් ගන්න. ලන්දේසින් බලය අරන් ඇතුළට බලනකොට ඔක්කොම නිර්මාණ තියෙනදී දී කියන්නේ දි รา පත් කරන ද්‍රව්‍ය. මොකද වහින ඉහළ අහස් ජලය හා වටින්නේ තියෙන මුහුද. ඒ නිසා දි รา පත් තියෙන හැකියාව ප්‍රවණතාවය වැඩි නිසා ඒලා නිර්මාණය කරනවා. මෙතන හැදෙන පැලෑටි වර්ග දෙකක් තමයි මම කිව්වේ. ඒ ගොඩක් දෙනා කොරල් පර හා ඉදිගල්. ඒ කොරල් පර හා ඉදිගල් වල 1658 දී මේ නිර්මාණය කරපු සියලුම දේවල් තමයි මෙතන මේ ඔයාලා ගැස්පෙන්නේ. පොඩි වෙනස්කම් තියෙනවා. ඒවා පුරා විද්‍යාවේ අවසරය ඇතුව නාවික හමුදාවෙන් ඔය පොඩි දේවල් මොකද ඉදිරි පරම්පරාවට බලා ගන්න ඕන නිසා පොඩි දේවල් වල කඩා වැටෙනවා. ඒක නිසා කරලා නැත්තම් මේ සියලුම නිර්මාණ 1658 දී ලන්දේසින් නිර්මාණය කරපු. මෙයාලා මේක නිර්මාණය කරනකොට එයාලගේ ඉඳලා තියෙන නිලධාරීන් දෙන්නේ කැඩට් ඔෆිසර් කෙනෙක් හා මේ කොමිෂන් කරපු නිලධාරී. ඒ දෙන්නට ඉහළින් තියෙන නිවාස දෙකක් පල්ලේ තියෙන කුටි වල සමහර ඒවාක ඇඳන් තියෙනවා. ඒ ඇඳන් සොල්දාදු 28ක් ඉඳලා තියෙනවා. ඒ සොල්දාදුන්ට ඇඳමුත් ඇඳන් නැති ඒවා අභියවුදා එයාලගේ දාන්නේ දේවල් ගබඩා කරන් තමයි එයාලා මේක හදලා තියෙන්නේ. මෙතන මේක හදනවත් එක මෙයාලා කයිට්ස් වල කෙලවරත් එකක් හදනවා. මොකද කයිට්ස් කෙලවරයි කරේනගල් කරනවා. මොකද ඉන්ට්‍රස්ට් එකේ බලන ඒක කියන්නේ අර පැත්තට යන බෝට් එකක් නෞකාව මේ පැත්ත සර්ච් කරලා තමයි යාපනයේ පෝට් එකට යන්නේ. මොකද යාපනයේ පෝට් එක තමයි ලොකු බලවත් නිලධාරී වට්ටිය ඉඳලා තියෙන ලන්දේසි. ඒ විදිහට තමයි මෙතන පාලනය කරලා තියෙන්නේ ලන්දේසි. ලන්දේසි මගේ අපේ රට දැකලා තියෙන්නේ මේ ඌරු ගාතයක්. ඒ නිසා ලංකාවට හඳුන්වලා තියෙන නමක් හැම් කියන. ඒ නාමයෙන් තමයි ලංකාව හඳුන්වලා තියෙන දශක. පසු මෙතන කරේනගල් කෙලවල ඔයාලා හිතුවොත් මේම කෙලවර වගේ තමයි මේ හරිය තියෙන්නේ. එතකොට මෙතන ඒවා හඳුන්වලා තියෙන හීල් කියලා. මේක නිර්මාණය කරනකොට ඒලා නිර්මාණය කරලා තියෙන්නේ ඌරෙකුගේ අඩි සලකුණක්. ඒ කියන්නේ උඩින් බැලුවොත් අපිට මේ බලකොටුව පැත්තකින් බලලා හැඩය කියන්න බෑ. අපි මේකට ඉහළින් බලන්න. මේ ඉහළින් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන ඌරෙකුගේ අඩි සලකුණක්. ඒ නිසා ලංකාවට ආමන්ත්‍රණය කරපු ළමයි මෙතන නමත් එක්ක එකතු කරලා එයාලා නමක් මෙතන දානවා Heel of the Ham කියලා. ඒ විදිහට තමයි මේ බලකොටුව ලන්දේසි නම දාලා පාවිච්චි කරන්නේ. ඒක තමයි පසු කාලිනව හැමෝන් හින්දලා ඊට පස්සේ ඉංග්‍රීසි ජාතිය
අපි රට යටත් කර ගන්නවා කවුරුත් දන්නවා. හැබැයි ඉංග්‍රීසියට කිසිම පරිසංස්කරණයක් මෙතන කරන්න හම්බ වෙලා නැහැ. මොකද ඒවකට යාපනයේ ඉඳලා තිබුණා ලාදුරු රෝගය. ලාදුරු රෝගින් වෙන්නේ කොටෙන් මැරෙන තුරු මේ පල්ලෙහා තියෙන කුටි වල රඳවලා තියෙනවා. ඒක තමයි එයාලා කරලා තියෙන්නේ ඉංග්‍රීසි දහම. මොකද එයාලා විතරක් දාලා ඔයාලා එනකොට දකින්න එක්සලෙන්ස් එලාස් කියලා නායක හමුදා කැම්ප්. ඒක තමයි ශ්‍රී ලංකාවේ නායක හමුදා පළවෙනි කැම්ප්. මොකද එයාලා සුද්ධ තමයි ඉස්සරම හදන්නේ. මොකද එයාලාට මෙතන අතහැරලා යන්නත් බෑ. මෙයාලා මෙතන දාලා එයාලා එතන කැම්ප් එක දානවා. ඒ විදිහ තමයි මෙතන සුද්ධ පාවිච්චි කරලා 1938 මේක නිදහස් ලබා ගන්න අපේ රට විසින් නිදහස් ලබා තමයි ශ්‍රී ලංකා ජනරාජ්‍යයට මේක පවර ගන්න. 1960 ඉඳලා 69 ඒ අවුරුදු 9 කාලවකවානුව තුල ජප්ලා ඉඳලා තියෙනවා ප්‍රෙම්බු ලන්දේසි ෆැමිලි දෙක. ඒ දෙන්නට මේ ගෙවල් දෙක දීලා තියෙනවා කුලී පදනම් මත. එයාලා 69 අගභාගයේදී පිටුවහල් කරන මොකද එයාලට වතුර හා ගොඩ බිම් ප්‍රශ්න නිසා. 1970 තමයි මේක බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වාහනේ. 70 තමයි මේ ඉරගයක් වෙනකොට මේ යකඩ ගේට්ටු දාලා තියෙන්නේ අපේ රජයේ. 71 කරලෙන් රෝහණ විජේවීර පොඩි අතුල ලොකු අතුල 300ක ප්‍රමාණයක් පළවෙනිම සිරගත කරලා තියෙනවා. පසුව යාපනයේ බලකොටුට මාරු කරා කියලා සඳහන් වෙනවා. 1980 තමයි මේක ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර. මොකද ඒකට යුද්ධය තිබුණා. වරාය හා දුප්පත් රාජකාරී තමයි ප්‍රමුඛතාවය. ඊට පසුව නාවික හමුදායේ කාලේ සිටම නාවික හමුදා චරිත චෝදනාගාරය. ඒ කියන්නේ නාවික හමුදාවේ බන්ධනාගාරයක් විදිහට පාවිච්චි කරනවා. මොකද නාවික හමුදාවේ තියෙන වැඩිකරුවන් පැන යන නාවිකින් විනය විරෝධී කරුණා. එයාලගේ රැඳුම් මධ්‍යස්ථානයක් විදිහට 2011 දක්වා මේක පාවිච්චි කරලා තියෙනවා. 2012 තමයි මං කිය පිළිලෙන් තියෙන නිවාස දෙක ඇතුළතින් පමණක් අලුත් වැඩියා කරලා හොටෙල් එකක් බවට පත් කරන්නේ 2012 2012 මේ වෙනකම් මේක හොටෙල් එක. ඒක තමයි පොල්මා ගොඩක් දේවල් තියෙනවා මම කිව්වත් වලට අවශ්‍යම තියෙන කෙටියෙන් මම මේ ඉතිහාසය කියන්නේ මේක වලට බලා ගන්න පුළුවන්. විජය කියන මෙතන තමයි මේවා කරලා තියෙන්නේ. ඊට අමතරව අර උඩ තමයි වතුර ටැංකිය. ඊට අමතරව මේකේ මැදින් හිස් අවකාශ තියෙනවා. ඒ හිස් අවකාශ කාලතෝපු 19ක් තිබුණා දිනා. ඔයාලා දකින්න ඇති මේ පොයින්ට් වගේ තියෙන පොඩි ඒ ලයිට් හවුස් වගේ ඒ ඔබ්සර්වේෂන් පොයින්ට් පහක් තිබුණා දිනා. මෙතන ටෙලස්කෝප් එකක් තිබුණා දිනා. ඒ විදිහට තමයි මේක පරිපාලනය කරලා තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා අර ඉස්සරහ තියෙන මම නෝවෙන් කියලා බෝඩ් එකක් දාලා ඒ ඇතුළට පොස් කරන්න එපා. මොකද මේ රූම් වල ගෙස්ලා ඉන්නවා. ඒලා ඩිස්ටර්බ් කරලා නැතුව මෙහෙන් ගිහලා වටෙන් ගිහලා ඇවිදලා එනවා. හරි? thank you. ඊට වඩා ගොඩක් ඉස්සරහට කවුරුද හරි මම ඉන්න රූම් එකට ආවා. මම මේ දෙන්න කියලා. thank you.